මිස්ටර් හොම්බෙන් ඉව කර කර මොනවද මේ හොයන්නේ? මන්ද මම මේ හොයන්නේ වන්නියව. වන්නියා? මොකද්ද මේ වන්නියා කියන්නේ? මොකෙද්ද සතෙක්ද? සතෙක් තමයි. හැබැයි එසේ මෙසේ සතෙක් නෙමෙයි. මහා බල සම්පන්න සතෙක්. මොකටද වන්නියාව හොයන්නේ? මට තියෙනවා වන්නියට කියලා ලොකු වැඩක් කරගන්න. අමාරු වැඩක්ද? අපිට අමාරු වැඩ වන්නියට සිම්පල් වැඩ. ඒ කිව්වේ? ඒ කිව්වේ නීතියේ දෙවඟන වන්නියාගේ පවුල වගේ. ආයතන සංග්‍රහය පවුලගේ නංගි වගේ. හරි කීකරුයි වන්නියට. ෂහා නියමයිනි. කොහොමද එතකොට වැඩේ කරන්නේ? කෙලින්ම වාචිකව පැමිණිල්ල කරා ඇරස් කළා ඉන්ටර්නික් කළා. අපට සිරි මරු වැඩෙක්නේ. ඒකනේ වැඩව හොයන්නේ. දැන් කෝ ඔය වැඩ? වැඩට වැඩ දෙන්නේ නොයි කියලා ආරංචි වෙලා වැඩ බෝක්කු අස රිංගල හැංගිලා. දැන් මිස්ටර් හොම්බෙන්ට මොකද්ද මේ වන්නියගෙන් කරගන්න තියෙන්නේ? මට ඒකේ කතක් කිස්සුවනේ. කොහෙදිද? උසාවියේ ගේට්ටුව ළඟදී. මට ඌව ඉන්ටර්නික් කරවලා ගෙදර යවා ගන්න ඕනේ. කොහෙද ඒකගේ ගම? ගම කොහෙද කියලා නම් දන්නේ නැහැ. කොහෙද ගමක ගම් කබරේ? ගම් කබරේ? ඔව් ඔය වන්නියට ඔය ගම්වල ගම් කබරේ පේන්න බෑ. දැන් එතකොට ඔය වන්නියා ගමක එකෙක් නෙමෙයිද? පිස්සුද? ඌ හඳෙන් බහැපු එකෙක්. ඌ ගමක් දැකලවත් නෑ. ඒ කියන්නේ මූ කොස් දෙල් අලබතල කාලම නෑ. පිස්සුද? තනි කරම කන්නේ මිනිසුන්ගේ ගිනි. කතා කරනකොට කටෙන් ගිනි පිට වෙන්නේ. මකරෙක්ගේ වගේ? නෑ මකරෙක්ගේ වගේ නෙවෙයි. නිකන් වනචාරියෙක්ගේ වගේ. ඌගේ තියෙනවා මාර වචන සෙට් එකක්. වචන පිට වෙන්නේ ගින්දරත් එක්ක. ඇත්තද? ආයිතින් වචන පිට කරනකොට ඒ තැන අතනද මෙතනද කියලා ඌට ගානක් නෑ. පිට කරනවා ගින්දරත් එක්ක. ගින්දර වගේ. එතකොට තමයි ඉතින් උගේ ජන්ම පත්තරේ පේන්න ගන්නේ. හරි වන්නියා හොයාගන්න බැරි වුණොත් මොකද කරන්නේ? හොයාගන්න බැරි වෙන්න බෑනේ. කොහොම හරි හොයාගන්න ඕනේ. නැතුව කොහොමද මං අරුව ඉන්ටර්නික් කරවලා ගෙදර යවා ගන්නේ? හරි මිස්ටර් හොම්බෙන් මාත් හොයලා බලන්න. හම්බුනොත් මොකද්ද කියන්න ඕනේ? හම්බුනොත් කියහන් කට්ටිය වැඩක් දෙන්න හොයනවා. මාස්ක් එකක් දාන්න නැතුව මූණ වාගන්නේ නැතුව සිංහයා වගේ උසාවියේ ගේට්ටුවේ ළඟට එන්න කියලා. දැන් කවුරු කිව්වයි කියලාද කියන්නේ? කියහන් ජූනියර් බැචා කිව්වයි කියලා. ජූනියර් බැචා? කවුද මිස්ටර් හොම්බෙන්නේ ජූනියර් බැචා කියන්නේ? ප්‍රියන්ත මම් ප්‍රියන්ත